හරි ළමයි. එහෙනම් ඔයාලා හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ ඊටි පන්තියට. ඉතින් අද ළමයි අපි කතා කරන්න යන්නේ MCQ ඩිස්කෂන් එකේ 18 වෙනි දවස. හරිද? එතකොට දැන් ඕගොල්ලෝ එක්ක මම දවස් 18ක් පුරාවට දවසට MCQ 10 ගානේ දීර්ඝ කාලයක් සාකච්ඡා කරා නේද? එතකොට මම හිතනවා දැන් ඕගොල්ලෝ මේවා ටික හරියට ලස්සනට අල්ලගෙන වැඩි ලස්සනට කරගෙන යනවා ඇති කියලා. ඔයාලගේ A level විභාගයට නේද? සමහර විට එක ප්‍රශ්නයක් හරි මෙතනින් එන්න පුළුවන්. හරිද? මම කියන්නේ ඔක්කොම වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ නේ බා. එහෙනම් මම දෙයියෙක්වත් වෙන්න ඕනේ නේද? මම මොකද්ද? මේ සක්‍රියා වගේ වුණා නම් පුතේ මට එහෙනම් පේපරේ බල්ලම් බලට එහෙම කෙලින් දාලා මෙච්චර නටන්නේ නැහැ බා. හරිද? එහෙම වුන්නේ නැහැ වෙලාවට. හරිද? රත් වෙන්නෙත් නැහැ නේ පුතුව. ඒක හරි කමන්නේ. කොහොම හරි පුළුවන් ටික මම පුළුවන් විදිහට ඔයගොල්ලන්ට කරලා දෙනවා. ඔයාලා ලස්සනට වැඩි කරගන්න. හරි. වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ අද ප්‍රශ්න 10. මම හිතනවා ඔයගොල්ලන්ට MCQ ප්‍රශ්න ටික මම ඔයගොල්ලන්ට group එකේ දාලා තියෙනවා. නේද? බලලා කරලා මේ වීඩියෝ එක බලන්න ඉන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ අම්මට සිරි වෙනවා. තියෙන ට්‍රාන්සිස්ටරයක්. හරි. අඳගම් බලන්න. මෙන්න මෙහෙම මගුලක් තියෙනවා. හරි. ඊට පස්සේ ළමයි මොන જાතිය ට්‍රාන්සිස්ටරයක්ද මේ තියෙන්නේ? PNP. කවුද කියන්නේ? මේක PNPද? නෑ මේක NPN ට්‍රාන්සිස්ටරයක්. කොහොමද ඒක කියන්නේ? මේ ඊතලේ තියෙන්නේ පහළට. හරිද? PNP ඇතුළට කියලා මතක තියාගන්න. හරිද? PNP නම් ඊතලේ ඇතුළට තියෙන්නේ. හරි දැන් මේක එළියටනේ. එහෙනම් මේක NPN ට්‍රාන්සිස්ටරයක්. අන්න මෙන්න මේ කොහොම දීලා තියෙනවා. මෙන්න මෙතෙන්ට දීලා තියෙනවා 5 වෝල්ට් කියලා. මෙන්න මෙතෙන්ට දීලා තියෙනවා 20යි වෝල්ට් කියලා. මේකේ ප්‍රතිරෝධය ඕම් 100යි. මෙයා කියනවා මෙහෙන් ගල්ල ධාරාව IB කියලා. මෙහෙන් එන ධාරාව IC කියලා කියනවා. එහෙනම් මෙහෙන් යන ධාරාව IE වෙනෝනේ. හරි. ඒක නම් අදාළත් නැහැ. මම උන්නේ ලක් කරා. හරි. ඔය දත්තරිය මොනවද දීලා තියෙන්නේ? VBE. කො බලන්න VBE. VBE තියෙන්නේ මෙන්න තියෙනවා බේස් එක, මෙන්න තියෙනවා කලෙක්ටර් එක, මෙන්න තියෙනවා එමීටර් එක. BE කියලා කියන්නේ මෙන්න මේක. 0.7 වෝල්ට්. සංතෘප්ත අවස්ථාවේ. සංතෘප්ත අවස්ථාව කියලා කියන්නේ ට්‍රාන්සිස්ටර් එක තුලින් ගලන්න පුළුවන් උපරිම ධාරාව ගමන් කරන වෙලාව. ඒ වෙලාවේදී මෙතන IB ධාරාව කොච්චර වෙනස් කරත් IC ධාරාව තොට ඕන්නම් වෙනස් යන් මම මෙතනින් එහාට වෙනස් වෙන්නේ නැහැ. හරි. කේස් දාගෙන ඉන්න එපා. එහෙමයි ඌ ඉන්නේ. හරිද? ඌ ඒ ගානෙම ඉන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ප්‍රතිරෝධකය 200යි කියලා දීලා තියෙනවා. ඔය තමයි දීලා තියෙන්නේ. හරි. අපි අහනවා ඒ ස්විච් එක සංවෘත කළ විට. ඒ කියන්නේ මේක වැව්වට පස්සේ සංවෘත කළ විට ට්‍රාන්සිස්ටරේ පාදම ධාරාව සංග්‍රාහක ධාරාව පිළිවෙලින් හොයන්න කියලා කියන්නේ. දැන් අපි සාම්ප්‍රදායිකව හදන ප්‍රශ්න වලට වඩා නේද ට්‍රාන්සිස්ටර් ගණන් වලට වඩා මේකේ වෙනස මොකද්ද? මෙන්න මේ පැත්තට 1 වෝල්ටීයතාවයක් දීලා තියෙනවා වෝල්ට් 20ක, මේ පැත්තට තව වෝල්ටීයතාවයක් දීලා තියෙනවා වෝල්ට් 5ක. එතකොට දැන් වෙනද නම් අපි මේ වෝල්ට් 20ෙම ටිකක් තමයි මේ පැත්තට ගන්න. හැබැයි මේකේ මූ වෙනස් කරලා තියෙනවා වෙන බාහිරින් වෝල්ටීයතාවයක් දීලා තියෙනවා වෝල්ට් 5ක. හරි. ඉතින් අපිට අදා දැන් අපිට ෆයිට් වෙන්න ප්‍රශ්න නැහැ. වැඩේ කරගෙන යන්න කොහොමද? හදමු. ඕවා දැන් ළමයි මේ වගේ ට්‍රාන්සිස්ටරයක් දැක්ක ගමන් කරන්න ඕනි මේ පාරයි සලකපන්. හරිද? ඔච්චරයි බා. ට්‍රාන්සිස්ටරයක් ගත්තොත් පාරවල් දෙකයි තියෙන්න පුළුවන්. එක්ක මේ පාරෙන් යන්න පුළුවන්. එක්ක මේ පාරෙන් කරන්ට් එකට ගමන් කරන්න පුළුවන්. ඔතනට පාරවල් නැහැනේ. මේක අහවකින් ගෙඩියක් අතෝ රින් ගන්නද නේද? වෙන මේ අහු මුළු වස් රින් ගන්න නැහැ. ඕකත් වෙන තමයි කරන්ට් එක යන්නේ. හරිද? ඒක එහෙමයි. කිසිදා වෙනස් නොවන සත්‍යයක්. හරි. එහෙම ලාවකදී අපි බලමු දැන් IB ධාරාව හොයාගන්න පුළුවන්ද කියලා. ළමයි IB ධාරාව හොයාගන්න නම් අපිට යන්න වෙන්නේ මෙන්න මේ පාරේ. මේ පාරේ යනකොට සැපේන් වෝල්ටීයතාවය මෙන්න ඉන්නවා. එහෙනම් උට සමාන වෙනවා මෙන්න මෙතන වෝල්ටීයතාවයයි මෙතන වෝල්ටීයතාවය. මෙතන වෝල්ටීයතාවය මෙතන වෝල්ටීයතාවය. මම මෙතන වෝල්ටීයතාවය VB කියලා කිව්වොත් එහෙම මෙතන වෝල්ටීයතාවය VBE. එහෙනම් මට කියන්න පුළුවන් VB සහ VBE මෙන්න මේ 0.7 එකතුව කියලා කියන්නේ වෝල්ට් 5ට සමානයි. එහෙනම් මම ඕනෝක පොඩ්ඩක් ඉතින් නේද නිකන් අර නිකන් ලස්සනට ලියනවා. ඒක අතර මොන එච්චරට අන්න දෙයක් නැහැ. ඒක හරියද? මේක වෙන්නේ නැහැ. අකුණු වර්ගයක්ද?
ගැලවෙන්නේ නැහැ. මේ සැපයීම් වෝල්ටේජතාවය මම සාමාන්‍ය සැපයීම් වෝල්ටේජතාවය කියලා පෙන්නන්නේ VCC සැපයීම් වෝල්ටේජතාවය. සමාන වෙනවා මෙතන වෝල්ටේජතාවය VB ධන මෙතන වෝල්ටේජතාවය VE. දැන් මේ ඉටි ප්‍රශ්න හදනකොට නම් මෙච්චර නටන්න ඕනේ නැහැ. ඔබට හදන්න පුළුවන්. හරිද මම මේ දැන් ඉතින් තියරියක් විදිහට කරලා දෙන්න බෑ. ඒක. VCC කීයද ළමයි? වෝල්ට් 5යි. VB දන්නේ නැහැ. ඉතින් මොකද මෙන්න මේ කෑල්ල තමයි දාන මොකද මේ තියෙන ප්‍රතිරෝධක කියන්නේ ප්‍රතිරෝධකයට අපි දාලා මොකද්ද සූත්‍රය V සමානයි IR V සමානයි IR මං මේක හරහා මෙන්න මේ ප්‍රතිරෝධකේ හරහා ගන්න මොන ධාරාවද මෙන්න මේ IB ධාරාව හරි එතකොට මෙතන තියෙන ප්‍රතිරෝධකයගේ මෙන්න ඔන්න ඔය දෙක මම ආදේශ කරනවා VB වෙනුවට IB වාරයක් R දැන් මෙතන R වල අගය දීලා තියෙනවා අපිට කීයද CI ඕම් Om CI BB 0.7 වෝල්ට් 0.7 වෝල්ට් දැන් මොකද කියන්නේ සුළු කරලා IB හොයාගන්න ආවල් නැද්ද මේ 0.7 මෙහෙට ගේනවා 5.7 4.3යි වෝල්ට් මේ පැත්තේ ඉන්නේ IB වාරයක් 100 මේ 100 මේ පැත්තට ගේනවා බෙදීමක් විදියට. එතකොට IB මේ පැත්ත ඉතුරු කරගත්තාම 4.3 බෙදීම 100යි කියලා කියන්නේ බං. මේ දශම ස්ථානයේ තව දෙකක් ඉස්සරහට යනවා. ඒ කියන්නේ 0.04යි 3යි නේද? ඔන්නමයි උත්තරේ එන්නේ. ඔන්න මේ ඇම්පියර් වලින් එන උත්තරේ IB. දැන් මම IB හොයාගත්තා. හරි. දැන් IC හොයාගන්න ඕනේ. දැන් සාමාන්‍ය මෙතන බීටා ගයක් එහෙම දීලා නැහනේ. ඒ හන්ද බීටා සූත්‍රය දාගන්නත් බෑ. දැන් එනම් කරලා තියෙන එකම දෙයයි මේ පාත් එකකට අර ඉස්සල කරපු වැඩේම කරපන්. මොකද කරන්න තියෙන්නේ? VCC සැපයීම් වෝල්ටේජතාවය මෙන්න මු සමාන වෙනවා මෙතන වෝල්ටේජතාවයයි මෙතන වෝල්ටේජතාවයයි එකතුවට. මොකද මෙතන වෝල්ටේජතාවයයි මෙතන වෝල්ටේජතාවය එකතුවට. බලමු එකතු කරලා. මෙතන සැපයීම් වෝල්ටේජතාවය VCC සමානයි. මම මෙතන වෝල්ටේජතාවය VC කියලා කියනවා. VC ධන මෙතන වෝල්ටේජතාවය මම CE VCE VCC කීයද වෝල්ට් 20යි දැන් VC අපි දන්නේ නැහැ හරිද VC දන්නේ නැත්නම් මම ඌව දන්න විදිහට ලියා ගන්නවා IC වාරයක් RC අයි ඔයා දන්නා V සමානයි IR නේ නම් V සමානයි IR නිසා VC සමානයි IC වාරයක් RC මෙයා හරහා ගන්න ධාරාව IC නිසා තමයි මම IC කියලා ගත්තේ එහෙනම් IC වාරයක් RC මෙතන මෙන්න R වල අගය කීයද 200යි වාරයක් ධන VC අපිට ඕනි VC අපිට VC කීයක් කියලා දීලා තියෙනවා ගන්න 0යි කියලා දීලා තියෙනවා එහෙනම් උත් 0යි හරිද නගේ 0යි එහෙනම් මං මේ 0ව දාලම නැහැනේ 20 සමාන වෙනවා IC වාරයක් 200ට. එතකොට 200 මේ පැත්තට ගෙනවා බෙදීමක් කළා. එතකොට IC කියලා කියන්නේ 20 බෙදීම 200ට. 20 200ෙන් බෙදුවාම කැපිලා යනවා. එක බෙදීම 10යි කියලා කියන්නේ 0.1යි නේ. මේ වගේ උත්තරයක් තියෙනවා. මේක ඇම්පියර් හරියි. එතකොට IC කීයද 0.1යි IB 0.04 අනේ උත්තරේ තියෙනවා අංක 1. හරි. ඒක චූටි කාරණා ටිකක් තියෙනවා. හදාගන්න. ඔන්න මම ඒක හදන්නේ. දැන් වීඩියෝ එක පෝස්ට් කරලා ගනින් ඈ. හරි ඊළඟ එක හදන්න බලමු ඒකේ තියෙන පරිපතයක් එඳගම් බලන්න ආයි මම අරගෙන හොවා හරි මෙන්න මෙහෙම එකක් තියෙනවා ප්‍රතිරෝධකයක් තියෙනවා දැන් තියෙන්නේ මෙතන J ෆෙට් එකක් ඈ
ජෙෆෙට් එකක් තිබ්බ කියලා අපි බය වෙනවද? පිස්සුද? අපි බය වෙන්නේ නැහැ. ඇයි අපි බය වෙන්නේ? ඌ ට්‍රාන්සිස්ටර් නේ. මෙහෙන් ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. මෙතන ප්‍රතිරෝධකයක් කරහා ඇවිල්ලා තමයි ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. ප්‍රතිරෝධකයක් කරහා ඇවිල්ලා ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. මෙතන වෝල්ට් 15යි 3.3 කිලෝ ඕම් කියලා කියනවා. මෙතන Vout එක අරන් තියෙනවා. මෙතන 1.1 කිලෝ ඕම් කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ VGS. මෙතන ඉන්නේ VTS. මෙතන ඉන්නේ ID. මෙතන 10යි මෙගා ඕම් කියලා දීලා තියෙනවා. මෙතන V in තියෙනවා. හරිද? ඔය තමයි අපිට දැන් දීලා තියෙන දත්ත ටික. අපෙන් අහන්නේ මොකද්ද? පරිපථයේ දැක්වුණේ සංදේශාචරණ ට්‍රාන්සිස්ටරයක්. JFET එකල්ලු වර්ධක පරිපථය ලෙස පාවිච්චි කරන අවස්ථාවල. සොරෝ ධාරා මේ ID ධාරා අපිට දීලා තියෙනවා මිලි ඇම්පියර් 2යි. මිලි ඇම්පියර් 2යි නම් VGS සහ VDS මෙන්න VDS හොයන්න කියලා කියන්නේ. හරි බලමු කොහොමද. අනේ ඉස්සල්ලා වගේමයි මේ පැත්තට දාපන් ඉස්සලා කරා වගේ මේ පැත්ත පාත් එක සලකලා වෝල්ටීයතාවය බලපන් මේ පැත්තේ පාත් එක සලකලා වෝල්ටීයතාවය එකතු කරපන්. අහ ලොකු දෙයක් නැහැ. දැන් මෙන්න මේක එක කොහොමද කරන්නේ? දැන් මෙන්න මේක අපි කියනවා ගේට් එක. මේකට කියනවා ඩ්‍රේන් එක. මේකට කියනවා සෝස් එක කියලා. හරි. ওই විදිහට තමයි යන්නේ. හරිද? ගේට් එක මේක ඩ්‍රේන් එක මේක සෝස් එක. හරි. ගේට් එක ඩ්‍රේන් එක සෝස් එක. හරිද? ওই විදිහට තියෙන්නේ. හරි. දැන් ওই මගුල වැඩකුත් නැහැ. මේක අරගන්න. ඉස්සෙල්ලා බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. අපිට ID ධාරාව දීලා තියෙනවා. එහෙනම් එකෙන්ම VDS හොයන්න පුළුවන් නේද? එකෙන්ම VDS හොයන්න පුළුවන්. එහෙනම් මෙන්න පැත්ත සලකමු ඉස්සෙල්ලා. මේ පාත් එක මම සලකනවා. හරිද? එතකොට මේ පාත් එකේ සැපෙන් වෝල්ටීයතාවය VCC. VCC සමානයි මෙන්න මෙතන වෝල්ටීයතාවය. හරිද? මෙතනකො මෙන්න මෙතන වෝල්ටීයතාවය මම V3.3 කියලා. අද 3.3 වෝල්ටීයතාවය. V3.3 වෝල්ටීයතාවය ධන මෙන්න VDS ධන VDS ධන තව එකක් ඉන්නවා මෙතන 1.1යි. දැන් එතන මම වෝල්ටීයතාවය කියනවා V 1.1 කියලා එතන වෝල්ටීයතාවය. V 1.1 වෝල්ට් කියලා. හරිද? එතකොට ඔය ටිකේ එකතුව තමයි අපිට මෙතෙන්දි ගන්න තියෙන්නේ. හරිද? දැන් බලමු. VCC කීයද බං? 15යි වෝල්ට්. හරි. එතකොට V 3.3. මෙයාගේ ප්‍රතිරෝධය දන්නවා. එයා හරහා ගලන ධාරාව දන්නවා 2 මිලි ඇම්පියර් කියලා. එහෙනම් V සමානයි ER දා ගන්න එතෙන්ට. එතකොට මෙයා සමාන V3.3 කියලා කියන්නේ සමානයි IR නේ. එහෙනම් I කීයද? මෙතන ID නේ. ID කීයද ළමයි? 2යි. මිලි 2 වැඩි කිරීම 10 බල ඍණ 3යි මිලි ඇම්පියර් නිසා. එයාගේ ප්‍රතිරෝධය කීයද? 3.3 කිලෝ ඕම්. වැඩි කිරීම එහෙනම් 10 බල 3යි. ඔන්න මෙයාට අදාළ එක. VDS අපි දන්නේ නැහැ. ඌ එහෙමම තියාගන්නවා. එයාව තමයි හොයන්න ඕනේ. ඊට පස්සේ 1.1. හරිද? මෙයා හරහා ගන්න ධාරාව කවුද? මේ ධාරාව ID ධාරාවමනේ ගමන් කරන්නේ. හරිද? එහෙනම් ID ධාරාව කීයද? 2යි. එහෙනම් 2.2 වැඩි කිරීම 10 බල ඍණ 3යි. හරිද? ඍණ 3යි. වාරයක්. එයාගේ R 1.1 කිලෝ. 1.1 කිලෝ ඕම්. කිලෝ කියලා කියන්නේ 10 බල ධන 3යි. හරි. දැන් ඒක සුළු කරමු. 15 සමානයි 10 ඍණ 3ට 10 ධන 3 කැපිලා යනවා දෙවරක් 3.3 තන. එතකොට 6.6. 2.2 දෙවරක් 3.3 කියලා කියන්නේ 6.6 වෝල්ට් ධන VDS ධන මේකට මේක කැපෙනවා 2.2 ඒවා 1.1 කියලා කියන්නේ මං කීයද? සුළු කරපන් කෙල්ලකින්.
ඒ වගේ මට පැටලෙනවා. එකයි දශම දෙක වැඩි කිරීම 1.1 2.4යි 2යි 2.4යි 2යි වෝල්ට් කියලා එනවා. හරි. දෙකයි දශම දෙක නෙමෙයි නේද මාක දෙක වැඩි මෙතන දෙකයි මම මේ ධාරාව දෙක දෙවරක් 1.1 කියලා කියන්නේ නම් උත්තරේ නෑ බරිද්ද ඉන්න වෙනවනේ දෙවරක් 1.1 කියලා කියන්නේ 2.2යි උත්තරේ පාට වෙනස් කරා මෙතන වෝල්ටේජය තමයි 2.2 එතකොට 15න් 6.6කුයි 2.2කුයි අඩු වෙන්න ඕනේ එතකොට කීයද 15 ඍණ 6.6 ඍණ 2.2 එතකොට VDS කියලා එකේ උත්තරේ එනවා බං 6.2යි වෝල්ට් කියලා. හරි. එහෙනම් අපි මෙතන වෝල්ටේජ් තව හොයාගත්තා 6.2යි වෝල්ට් කියලා. හරි. එහෙනම් ඔන්න VDS හොයාගත්තා. ඒක හරි. දැන් මෙතෙන්ට. ළමයි VGS කියලා කියන්නේ හරිද? VG වෝල්ටේජය. මෙතන තියෙන වෝල්ටේජය VG නේ. මෙතන තියෙන වෝල්ටේජය VS. කොහොමයි වෙන් කළා අපි ගන්නවා. දැන් මෙතන බං VG කියන වෝල්ටේජය පසු නැඹුරු අවස්ථාවේ තියෙන්නේ. A කියලා කියන්නේ ඒක වෝල්ටේජය බිඳුවයි. පසු නැඹුරු අවස්ථාවේදී බං ඍණව ධාරාව කොච්චර වැඩි කරත් වෝල්ටේජය වැඩි වෙනවද? නැහැ. වෝල්ටේජයක් වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මෙතන VG කියලා කියන්නේ බිඳුවයි. ඒක දැනගන්න ඕනේ. හරිද? S කියලා කියන්නේ මෙන්න මේ 1.1 කිලෝ ඕම් අතර තියෙන වෝල්ටේජය. එහෙනම් මෙතන V in කියන එක. හරිද? නැත්නම් VCC. ඔව්. මොකද්ද මම හිතන්න ගන්න ඕනේ? sorry. මේ VGS GS කියලා කියන වෝල්ටේජය තමයි මට හොයා ගන්න ඕනේ. එහෙනම් VGS කියලා කියන්නේ මෙයාගෙන් මෙයාව අඩු කරාම එන අගේනේ. මෙයා VGS කියලා කියන්නේ මෙයාගෙන් මෙයාව අඩු කරාම එන අගේ. එහෙනම් ළමයි VGS කියලා කියන්නේ VG ගෙන් VS ව අඩු කරන්න ඕනේ. හරිද? VG කීයද අපිට එන්නේ 0.5 වෝල්ට්. ගෙන් අඩු කරන්න ඕනේ 1.1 කිලෝ ඕම් හරහා තියෙන වෝල්ටේජය. කීයද? I ගැම්මොත් ID 2යි 2 වැඩි කීම 10 බල මේක හරහා ගන්න ධාරාව ID නේ 2.2 මිලි ඇම්පියර්. එහෙනම් 2 වැඩි කිරීම 10 බල ඍණ 3 වාරයක් යාගේ ප්‍රතිරෝධය 1.1 කිලෝ ඕම් කිලෝ ඕම් කියලා කියන්නේ 10 බල ධන 3ක්. මේකට මේක කපහන්. එතකොට බිඳුව ඍණ මෙතන යනවා 2.2. එහෙනම් උත්තරේ කීයද? ඍණ 2.2යි වෝල්ට්. හරිද? ඔන්න උත්තරය තමයි VGS ඍණ 2.2යි. ඒ වගේම VDS 6.2යි වෝල්ට්. ඔය වගේ උත්තරයක් තියෙනවා අංක 2. අංක 2. උත්තරේ අංක 2. හරිද? දැන් ඕම එකක් තිබ්බක් කියලා උඹලා මට සිරි මේක නම් බෑ. මේක මට බෑ. එහෙම කියන්න එපා ඈ. මේක මට පුළුවන්. Yes I can do it කියලා අදපන් ඈ. ඊළඟ එක බලන්න. මගේ වොයිස් එක පොඩි අමුතුම ලල්ලයක් තියෙනවා නේද බං? වොයිස් එක මෙහෙම තියෙනවා හොඳයි. එහෙම දාස උගුරේ මාරද්ද වදයක් දෙන්න එපා. හරි. ඊළඟ. ඒකත් රූපයක්. හඳපන් ඉතින්. හරි. ඉලෙක්ට්‍රොනික නම් සාපයක් නේද බං? රූප අඳින එකමයි සාපේ. ඉලෙක්ට්‍රොනික ගණන් හරි ලේසි ඈ. හරිද? රූප අඳිනකොට තව පොඩ්ඩක් සාපේ. එන්නම සාපයක්. මොකද මට රූප අඳින්න බෑනේ. එයා
මෙතන වෝල්ට් 10යි. මෙතන R1 කියන එක්කෙනා 100යි ඕම් කියලා දීලා තියෙනවා. මෙතන 5යි වෝල්ට් කියලා දීලා තියෙනවා. 500යි ඕම් කියලා දීලා තියෙනවා. R2 කියන එක්කෙනා මෙයා 1 කිලෝ ඕම්, ඒ කියන්නේ R3 කියන එක්කෙනා. හරි. දැන් අපිට වන්න කියන්නේ සරල ධාරා පරිපථයක් සලකන්නලු. ඊට පරිපථයේ I3 ධාරාව ගන්නවා. මෙන්න මෙතන I3 ධාරාව. මේකට පොඩි දෙයක් දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද මම කියනවා මතකද? ඔප් ඇම්ප් වලදී ස්වර්ණමය නියමය කියලා මගුලක්. එන්න ඒක පොඩ්ඩක් එකක් පාවිච්චි කරනවා මෙතන. හරි. එච්චරයි දැනගන්න ඕනේ. ළමයි මට කියන්න බලන්න. මෙන්න මේ මෙතන වෝල්ටේජ් තාවේ කීයද? මේ R2 කියලා කියමුකෝ. මෙතන මං V in කියලා ගමුකෝ. මේ V in කියන වෝල්ටේජ් තාවේ කීයද? V in කියලා කියන්නේ ඍණට සාපේක්ෂව මෙතන වෝල්ටේජ් තාවේනේ කියන්නේ වෙන්නේ. එහෙනම් කීයද වෝල්ට්? 5යි. එන කියන්නේ මෙතන වෝල්ට් 5යි. එහෙනම් මේකට ඉන් වෙන්නේ වෝල්ට් 5ක ඉන්පුට් එක. හරි. ළමයි මේක හරහා ගලන ධාරාවක් වෙනවනේ. දැන් මෙහෙන් එන ධාරාවක් තියෙනවා. I කියලා කියමුකෝ. I කියලා ධාරාවක්. මේ I ධාරාව පුතේ මෙතනින් හරිනම් මෙහෙටයි බෙදිලා නේද යන්න ඕනේ. හැබැයි එහෙම යන්නේ නැහැ. ඇයි? ඔයාට මතකද ඔප් ඇම්ප් වලදී අපි කතා කරා ස්වර්ණමය නියම කියලා දෙයක්. මොනවද ඒ ස්වර්ණමය නියමය? ඔප් ඇම්ප් එකක් තුලට නැත්නම් කාරකාත්මක වර්ධකයක් තුලට ගලන ධාරාවේ අගය බිඳුවට සමානයි. ධාරාවක් ගලන්නේ නැහැ ඒක තුලට. සරල ධාරාවක් ගමන්න ගන්නේ නැහැ. තව එකක් කිව්වා. ඒක පොඩ්ඩක් මතක් කරමු. ඔප් ඇම්ප් එක නැත්නම් කාරකාත්මක වර්ධකයක හරිද? මෙන්න මේ අග්‍ර දෙක අතර වෝල්ටීයතාවයේ වෙනස නැත්නම් වෝල්ටීයතාවයේ එකතුව. වෙනස කියපන්. ඒ දෙක බිඳුවට සමානයි. හරිද? ඔක තමයි කතාව. හරි. දැන් අපිට ඕනේ පළවෙනි නියමය. මොකද්ද? මේක ඇතුළට ධාරාව ගමන් කරන්නේ නැහැ කියන. හරිද? ධාරාවක් ගමන් කරන්නේ නැත්තම් බං මෙහෙන් එන කරන්ට් එක මෙහෙම යනව නේද? මෙහෙන් එන කරන්ට් එක මෙහෙම යනවා. හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙනම් මොකද කරන්නේ? එහෙනම් මෙතන 5 වෝල්ට් තියෙනවා. ප්‍රතිරෝධය දීලා තියෙනවා. අයි හොයන්න කියනවා. so easy. අනම් බලන්න. කොහොමද දැන් try එකක් දාන්න. මොකද ගන්න? බලන්න V සමානයි IR දාන්න තියෙන්නේ. හරි. මෙතනදී V සමානයි IR දාපන්. කොහොමද? වෝල්ටේජතාවය V සමානයි 5යි. I තමයි හොයන්න ඕනි. R තමයි දන්නේ නැත්තේ. හරි. එහෙනම් මෙතෙන්ට දානවා V සමානයි IR. වෝල්ටේජතාවය 5 වෝල්ට්. I දන්නේ නැහැ. R කීයද? 500යි ඕම් කියලා දෙන්න. එහෙනම් I කියන්නේ 5 බෙදීම 500යි. 5 බෙදීම 500යි කියලා කියන්නේ 0.1ක්ද? බිංදුවයි දශම 0.1 ඇම්පියර් කියලා. බං මේ ධාරාවම තමයි මෙහෙට ගලන්නේ නැත්තම් මෙතන යන්නේ. එහෙනම් I3 ධාරාව කීයද? 0.1 ඇම්පියර්. ඒකට උත්තරයක් තියලා බලන්න. උත්තරය අංක 3. ඔන්නම එක හදන්න. ලොකු කාරණා නෑනේ.
ඊළඟ ප්‍රශ්න බලන්න. යන්තම් තියරි කැලේකට ආවා. හරි. මොකද්ද? ප්‍රතිසම හා සංඛ්‍යාක සංඥා සම්බන්ධ සඳහන් ප්‍රකාශ සලකා පහත බලන්න. පහ සඳහන් ප්‍රකාශ ටික බලන්න. නිවැරදි ගණන්. දෙලද අවස්ථාවකදී සංඛ්‍යාංක සංඥා නියත අගය දෙකකින් ඕනෑම එකක් ගන්න අතර ප්‍රතිසම සංඥා ඕනෑම පරාසකයක් තියලා තියෙනවා. ඔව්. සංඛ්‍යාංක සංඥාවක තියෙන්න පුළුවන් එක්ක බිඳුව අගයන් දෙකයි. ඒක හරි. වෝල්ටීයතා පරාස දෙකයි එක්ක වෝල්ටීයතාවයක් තියෙනවා එක්ක වෝල්ටීයතාවයක් නැහැ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ප්‍රතිසම සංඥාවක ඒක මචං බිඳුවේ ඉඳන් වැඩි වෙලා ආයි ඍණාකාරයට ගිහිල්ලා ওই විදියට යන්න පුළුවන්. උට ඕනි වගේක් ගන්න පුළුවන්. මේ අතර තියෙන පරාසය තුල තියෙන ඕනි වගේක් ගන්න. හැබැයි මුට තියෙන බිඳුව සහ එක විතරයි. ඒක හරි. ඊට පස්සේ එක ප්‍රතිසම සංඥාවලට සාපේක්ෂව සංඛ්‍යාංක සංඥාවලට විද්‍යුත් ഘോഷාවේ බලපෑම අඩු වෙනවා. ප්‍රතිසම සංඥාවලට සාපේක්ෂව සංඛ්‍යාංක සංඥාවේ විද්‍යුත් ഘോഷාව අඩු වෙනවා. ඒක හරිද? ඔව්. හරි. මමයි විද්‍යුත් ഘോഷාව නොයිස් එක. අපි නොයිස් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ සංඥාවකට නොයිස් එකක් එකතු වෙලා වෙනස් වෙන්න පුළුවන් නේද ඔන්නෝම හැඩය. කොහොම වෙනස් වෙන්නේ? මං මෙතන වෙනස් වුණා කියලා මේ හැඩේ පොඩ්ඩක් වෙනස් වුණා කියලා මේක වෝල්ටීයතාවයක් තියනවා කියන එක නැති වෙනවද? නෑ. මේක වෝල්ටීයතාවයක් තියෙනවා නම් තියෙනවා. එච්චරයි. මෙතන වෝල්ටීයතාවයක් නැත්තම් නෑ. මේ හැඩේ පොඩ්ඩක් වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නෑ. හැබැයි මුගේ හැඩය වෙනස් වුණොත් එහෙම මචං මල්ල කෙලියයි. මල්ලම කෙලියක් වෙන්නේ. නොයිස් එකතු වෙනවා කියලා හැඩේ වෙනස් වෙනවා. එතකොට මම මේ චූටි අගයන් ගන්න චුට්ට වෙනස් වෙනවා. චුට්ට වෙනස් වෙලා චුට්ට චෝස් කියලා අපිට නොයිස් ඇහෙනවා. හරිද? එතකොට ඔන්නෝක තමයි ඔය දෙවෙනි එක කියලා. ඒක හරි. සංඛ්‍යාංක සංඥා ප්‍රතිසම සංඥාවට සාපේක්ෂව පහසුවෙන් ගවඩා කර හැකියි. මේ ඉතින් මේව පහසුවෙන් ගවඩා කරන්න පුළුවන් අරවට සාපේක්ෂව. අර නිකන් දීර්ඝ කාලින විද්‍ය කියන වැඩ ක්‍රියාවලිය වැඩි. මේක පහසුයි. එහෙනම් උත්තර ටික ඔක්කොම හරි. මූර්ජනය හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. හරි බලන්න. වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ සංඛ්‍යාතයට වඩා වැඩි. වාහක සංඥාවේ තරංගය සංඛ්‍යාතයේ සංඥාවේ වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ සංඛ්‍යාතයට වඩා වැඩි. ඔව් ඒක හරි. හරිද? ඒක හරි. ඊට පස්සේ සංඛ්‍යාත මුර්ජනයේදී වාහක තරංගයේ සංඛ්‍යාතය සංඥාවේ විස්තරයට අනුව වෙනස් වෙනවා. ඔව්. සංඛ්‍යාත මුර්ජනයේදී අපි සංඛ්‍යාතය අනුවනේ වෙනස් කරන්නේ. ඒතකොට සංඛ්‍යාතය අනුව සංඥාවේ විස්තරය අපි වෙනස් කරනවා. දැන් හිතන්නකො මෙන්න මේ අපේ සංඥාව මේක කියලා. හරිද? එතකොට අපි මොකද කරන්නේ? මේ සංඥාවනේ වාහක තරංගයේ සංඛ්‍යාතයේ සංඥාවේ විස්තරයට අනුව වෙනස් කරනවා කියලා කියන්නේ. ඔව් සංඥා විස්තරව. මෙන්න මේක බිඳුවේදී සංඛ්‍යාතය ටිකක් අවුලක් නෑ නේ මේ ගන්නවා. හැබැයි මේ වරියට වගේ උපරිමය කරනකොට මෙතන සංඛ්‍යාතය ටිකක් වැඩි කරනවා. ආයි අඩු කරනවා. ඔය විදිහට සංඛ්‍යාතය වෙනස් කරනවා සංඛ්‍යාත මුර්ජනය. විස්තර මුර්ජනයේදී වාහක තරංගයේ විස්තරය සංඥා විස්තරය අනුව වෙනස් කරනවා. ඒකත් හරි. එහෙනම් උත්තරේ මේ විස්තර මුර්ජනයේදී වාහක තරංගයේ විස්තර මුර්ජනයේදී වාහක තරංගයේ විස්තරය සංඥාවේ සංඛ්‍යාතය. යකෝ විස්තර මුර්ජනයේ සංඛ්‍යාතය වෙනස් කරන නලපම්බන්නේ. ඒක වැරදියි. මටයි කියන්නේ. ඒක වැරදි. ඒතකොට උත්තරේ A හා B. හරි. ඊළඟ ප්‍රශ්නෙට ටක් ගාලා ෆෝනේ බැටරිත් නැහැ ඒක. ළමයි වාහන එන්ජින් වල භාවිතා වන ස්නේහක තෙල් වල ගුණ කීපයක් දීලා තියෙනවා. දුෂ්ටාවිතාවයේ තාපසන්නායකතාවය පුෂ්ඨ රත් කිරීම ජලංකේ මේවා අතුරින් ස්නේහනේ සඳහා වැදගත් වෙන්නේ උදේ ස්නේහනේට අපි වැදගත් වෙන්නේ මේ දුෂ්ටාවිතාවය සහ පෘෂ්ඨයේ තෙත් කිරීමේ හැකියාව. හරිද? එතකොට උත්තරේ
A හා C. ඊළඟ එකට පහත දැක්වෙන වායු දෙමං උත්ප්‍රේරක පරිවර්තනයක් මගින් වෙනත් වායු බවට වාහනේ නේද? උත්ප්‍රේරක පරිවර්තනය කියලා කියන්නේ බං එන්ජිමෙන් නිපද වෙන අහිතකර වායුන් පරිසරයට නිකුත් කරන එක නවත්තන්න දාලා තියෙන කෑල්ලක්. හරිද? එතකොට මම ඒකේ ෆොටෝ එකක් දාන්නම් පැත්තකින්. එතකොට සාමාන්‍යයෙන් ඔන්න ඕකේ වෙන්නේ එන්ජින් එක තුලින් නිපද වෙන මේ නයිට්‍රජන් ඔක්සයිඩ් ඊට පස්සේ අහිතකර හයිඩ්‍රෝකාබන නේද? ඔය වගේ ඒවා මොකද කරන්නේ? ජලය, ජල අංශු සහ කාබන් ඩයොක්සයිඩ් වගේ පරිසරයට ලොකු හානියක් කරන්නේ නැති වායුන් බවට පත් කරලා එළියට දාන එක තමයි කරන්නේ. එතකොට නොදැවුණු හයිඩ්‍රෝකාබන් හා කාබන් මොනොක්සයිඩ් වගේ ඒවා තමයි මේගොල්ලෝ පරිවර්තනය කරන්න යොදාගන්නේ. හරි. උත්තරේ අංක 3. ඊට පස්සේ මෝටර රථයක දකුණු පස්ස ඉදිරි රෝදයේ පමණක් ඇතුළු ධාරයේ අසාමාන්‍ය ලෙස ගෙවී ඇති බව නිරීක්ෂණය විය. මේ සඳහා හේතු වේයක්ගේ දෝෂය. මොකද්ද? ළමයි මෙන්න මේ ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ඩීසල් වීල් වලට මේ රෝදය ඔහම ඇදවීමක් තියෙනවා. මම කතා කරා මේ කෝණ ටික ගැන. හරිද? MCQ සාකච්ඡාවේදීම. ළමයි මෙන්න මේ හැඩ කෝණය හරියට හිටියේ නැතොත් මෙන්න මේ ටික පැත්තට නිරලා තියෙන රෝද බීමට. එතකොට මේ පැත්ත වැඩියෙන් ගෙවෙන්න ගන්නවා. හරිද? ඔන්න ඕක තමයි ඒක හිට. එන හැඩ කෝණේ තව උත්තරේ. ඩීසල් එන්ජිමක් සම්බන්ධව පහත ප්‍රකාශ සලකා බලන්න. ක්ෂණික තරණයේදී දුකළු දුම් පිට වෙනවලු. සිසිල් අවස්ථාවේ පණ ගන්න උවිත සුදුම් පිට වෙනවලු. ධාවනයේදී දුම පිට වෙනවා. එතකොට පිස්ටන් මල්ලු ගෙවීම නිසා මොකද්ද වෙන්නේ කියලා නහන්නේ. එහෙනම් උත්තරේ බං මේ ධාවනයේදී නිල් දුම පිටවීම තමයි පිස්ටන් මල්ලු ගෙවීම නිසා උතනදී දකින්නට ලැබෙන නිරීක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ රූපය දක්වන ද්‍රාව ජව සම්ප්‍රේෂණ සංකේතන පද්ධතිය සංකේතය මගින් නිරූපණය වන්නේ මොකක්ද කියලා අහන්න. හරි. ළමයි බලන්න ඕකේ කුටීර කීයද? කුටීර මේ වගේ කුටීර දෙකයි. හරිද? මාර්ග 1යි 2යි මෙතන ටී කැලි දෙකක් තියෙනව නේද? ටී කැලි දෙකම එකක් විදියට ගන්න. හරිද? මාර්ග 2යි කුටීර 2යි දිශා 3යි. එතකොට අපි ලියන්නේ 3 2 දිශා පාලන කපාටයක්. හරිද? එතකොට මේක ළමයි මෙන්න මෙතන පොඩි කම්බියක් වගේ එකක් දාලා තියෙනවනේ. එන්න එකෙන් අපිට කියන්න පුළුවන් පරිනාලිකා මගින් ක්‍රියාත්මක වෙනවා කියන එක. හරිද? එතකොට මේකට උත්තරේ විදිහට ඉවර කරන්න පුළුවන් පුතේ. මම පොඩ්ඩක් අන්තිමේදී පොඩ්ඩක් වැඩි ඉවර ස්පීඩ් එක කතා කරා. ෆෝනේ බැටරි වහින නිසා. හරි? බැහැලා ලෝ බැටරි තියෙන. හරි? ඒක සමා වෙන්නේ නැත්තර මේ ගැන. ළමයි මොකක් හරි අවුලක් තියෙනවා නම් ෆෝන් නම්බර් එක 077 340 25 19ට WhatsApp මැසේජ් එකක් දාන්න. එනවා හොඳට මතක තියාගන්න ඔයාගේ අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් පරාජය අනිවාර්යයෙන්ම විශ්විත වෙන්න ඕනේ. එහෙනම් හැමෝටම ජය වේවා.